Thunderbolts. මේ ෆිල්ම් එකේ අන්තිමටම තියෙනවා තරුවක්. ඇයි ඒ තරුවක් තියෙන්නේ? ඒ තරුව තියෙන්නේ මේ නම Thunderbolts කියන නම තාම ලියාපදිංචි කරලා නැහැ. ඒගොල්ලෝ තාම මේ ටීම් එකට නමක් හරියටම දාගෙන නැහැ. work in progress නමක්. Thunderbolts ෆිල්ම් එකේ ඇවිල්ලා මාවල්ස්ගේ අලුත්ම ෆිල්ම් එක. මේ ඇවිල්ලා මාවල්ස්ගේ 36 වෙනි ෆිල්ම් එක මාවල් යුනිවර්ස් එකේ. ගොඩක් ෆිල්ම්ස් වල ඉන්න ඇන්ටයි හීරෝස්. ඒ කියන්නේ මේන් කැරක්ටර්ස් නෙමෙයි සයිඩ් කැරක්ටර්ස්ලා වගේ කට්ටියව එකතු කරගෙන මේගොල්ලෝ ටීම් එකක් හදලා වෙන කතන්දරයක් තමයි මේකේ තියෙන්නේ. මේක DC ලා ඊට කලින් කරා. DC ලා කරපු ෆිල්ම් එකක් ඇවිල්ලා Suicide Squad. Thunderbolts ෆිල්ම් එක ඩිරෙක්ට් කරලා තියෙන්නේ Jake Snyder කියලා ඩිරෙක්ටර් කෙනෙක්. ඊට අමතරව මේකේ ඇක්ට් කරනවා Florence Pugh, Sebastian Stan. ඔයගොල්ලෝ හැමෝම දන්නවා Florence Pugh කියන්නේ Yelena, Sebastian Stan ඇවිල්ලා Peter Soldier. ඊට අමතරව ඉන්නවා අලුත්ම කෙනෙක් Louis Pullman කියලා. එයා Sentry කියන කැරක්ටර් එක තමයි ඇක්ට් කරන්නේ. ඊට අමතරව තව කෙනෙක් ඉන්නවා ඩේවිඩ් හාබර්. ඩේවිඩ් හාබර් මතක ඇති එයා ඇවිල්ලා Red Guardian. මේ delinquents ඒ කියන්නේ අතහැරලා දාලා ඉන්න anti heroes ලා side kicks ලා characters set එකක් එකතු වෙලා කරන main film එකක් තමයි මේක. මේ film එකේ ගොඩක්ම ඉන්ට්‍රස්ටිං ඒගොල්ලෝගේ බැන්ටර්ස් ඒ කියන්නේ කෙනෙක් අතර කතා කරන විදිය, ඒගොල්ලෝගේ දාන ජෝක්ස්, ඒගොල්ලෝ කින්ඩි කරන විදිය, ඒ ඔක්කොම ගොඩක් ඉන්ට්‍රස්ටිං විදියට හදලා තිබුණා. ඒක සාමාන්‍යයෙන් මාවල්ස් එකේ කරන එකක්. ඒගොල්ලෝගේ ගොඩක් ෆිල්ම්ස් වලින් කට්ටිය එකතු කරගත්තම ඒගොල්ලන්ට පුළුවන් ඒ කැරක්ටර්ස් වලට අයිති අදාළ පර්සනැලිටිස් තියෙන. ඒ පර්සනැලිටිස් වලට අනුව ඒගොල්ලෝ කොහොමද එක කාමරයකට දැම්මම සෙට් වෙන්නේ කොහොමද, ඒගොල්ලෝ කතා කරන්නේ මොනවද, ඒ වගේ ඒවා ගොඩක් ඉන්ට්‍රස්ටිං. ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එක කියන්නේ මේන් ප්ලොට් එක කරගෙන්නේ සෙන්ට්‍රි කියන කැරක්ටර් එක. සෙන්ට්‍රි, බොබ්, එහෙම නැත්නම් වොයිඩ් කියන නම් වලින් හඳුන්වනවා. ඒ ඔක්කොම නම් ඇවිල්ලා එකම කැරක්ටර් එකක්. Oh no. Who are you? I'm Bob. සෙන්ට්‍රි කියන කැරක්ටර් ඇවිල්ලා සුපර්මෑන් ටෙරහිව මාවල්ස් හදපු කැරක්ටර් එකක් තමයි සෙන්ට්‍රි කියන්නේ. සෙන්ට්‍රිට අති විශාල බලයක් තියෙනවා. සුපර්මෑන්ගේ පවර්ස් ගොඩක්ම තියෙනවා. එතකොට ඊට අමතරව සෙන්ට්‍රි කියන කැරක්ටර් එකට යාගේ පවර් එක එන අවස්ථාවේදී ඒත් එක්කම යාගේ ඩාර්ක් සයිඩ් එක, කියන්නේ යාගේ අඳුරු පැත්තකුත් ඇති වෙනවා. ඒක තමයි වොයිඩ් කියන්නේ. එතකොට මේ කැරක්ටර් එක කියන කතන්දරේ තමයි මේන්ලි යන්නේ. ඕගොල්ලෝ මේ ෆිල්ම් එකේ මුල්ම කොටස බලුවා නම් ඕගොල්ලෝ මට දකින්න පුළුවන් වෙයි Yelena, ඒ කියන්නේ Florence Pugh ලෝකයේ දෙවනියට උසම බිල්ඩිමේ උඩම ඉඳන් පයින්නවා වීමට. ඒක Florence Pugh ඇත්තටම කරපු ස්ටන්ට් එකක්. ඒක Florence Pugh Kevin Feige කියලා මේක මටම කරන්න ඕනේ කියලා කිල්ලපු මේකක්. Yelena මේන් කැරක්ටර් කෙනෙක් තමයි මේ ෆිල්ම් එකේ පෙන්වලා තියෙන්නේ. Yelenaගේ අතීතය, Yelenaගේ දැන් තත්ත්වය, Yelenaගේ කොහොමද යාගේ මානසික තත්ත්වය ඔක්කොම කතා කරනවා මේ ෆිල්ම් එකේදී. මේක අපිට හඳුන්වන්න පුළුවන් Black Widow ෆිල්ම් එකට සීක්වල් එකක් හැටියට. ඊට අමතරව Yelenaගේ ඇක්ටිං ගත්තොත් ගොඩක්ම ඉන්ට්‍රස්ටිං. Florence Pughට පුළුවන් ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් ගොඩක් දෙන්න. ඒකින්ද ඒ කැරක්ටර් එකට ගොඩක්ම ඩෙප්ත් එකක් පෙවුණා ඇක්ටිං වලදී. Yelenat එක්ක ගොඩක් වෙලාවට සම්බන්ධකම්, ඒ කියන්නේ කතා කරන ඒවා ඔක්කොම යාගේ ඉමෝෂන්ස් ෂෙයා කරන්න කෙනෙක් ඉන්නවා. ඒ ඇවිල්ලා ඩේවිඩ් හාබර්ගේ කැරක්ටර්. ඩේවිඩ් හාබර් කියන්නේ Red Guardian. Red Guardian ඇවිල්ලා තනිකරම එයාගේ රෂියන් සුපර් සෝල්ජර් සීරම් එක ගහපු සුපර් සෝල්ජර් කෙනෙක්. ඉතින් එයා හැම වෙලෙම එයාගේ ග්ලෝරි ඩේස් ගැන කතා කරනවා. එයාගේ කාලේ කොහොමද හිටියේ, කාලේ රට දියුණු වුණේ කොහොමද, ඒව ගැන කතා කරගෙන ඒ වගේ පරණ ෆිල්ම් බල තමයි එයා ගොඩක් කාලය ගත කරන්නේ. ඒතකොට එයාගේ ජෝක්ස් ගත්තොත්, එයාගේ හැසිරීම, එයා කියන ඒවා, Yelenat එක්ක එක්ස්ප්‍රෙෂන්ස් එකලගෙන් කතා කරන ඒවා, ඊට අමතරව Peter Soldier එක්ක කතා කරන ඒවා ගොඩාක්ම එයා ගානට බැලන්ස් කරලා තිබුණා. මේ කැරක්ටර් එකේ ජෝක්ස් උයි, එයාගේ ඉමෝෂනල් පැත්තයි තනිකරම බැලන්ස් කරලා තිබුණා. Oh yeah. Yeah, so full. So filled. Sebastian Stan කැරක්ටර් එක, ඒ කියන්නේ Peter Soldier, මේ ෆිල්ම් එකට ඇත්තටම අදාළද කියන එකත් ප්‍රශ්නයක්. මොකද එයා ලොකු දෙයක් කරෙත් නෑ. එයා පොඩි තැන්වල අවශ්‍ය වෙලාවට හිටියා මිසක් ඒක එයා නැතුව වුණත් ඒ කතාව මේ විදිහටම යන්න ගොඩක් මිඩ තිබුණා. Black Widow ෆිල්ම් එක අන්තිම වෙනකොට මම හිතුවා Taskmaster ගොඩක් යුක්තියක් ඇති කරුවේ නැහැ කියලා. මොකද කොමික් බුක් වල Taskmaster ඇවිල්ලා ගොඩක් ඉන්ට්‍රස්ටිං කැරක්ටර් එකක්. මේක ෆිල්ම් වෙන්නේ නෑ ෆිල්ම් එකේ.
මම හිතුවා මේ ෆිල්ම් එකේදී ටාස්ක්මාස්ටර් ඉන්න හින්දා ඒ වගේ යාට අයිපාරක් යාව රිඩෙම්ෂන් එකක් යාව කියන්නේ යාව නැවත නගා සිටීමක් කරයි කියලා උනට ටාස්ක්මාස්ටර් එකේ එහෙම එකක් හම්බුනේ නැහැ. ගෝස්ට් කැරක්ටර් එක ගොඩක්ම ඉන්ටරෙස්ටිං. එයාගේ මූව්මන්ට්ස් ඔක්කොමත් එක්ක එහෙම නැති වෙනවා මෙහෙම මතු වෙනවා ඒක කොරියෝග්‍රැෆි කරලා තිබුණා ගොඩක්ම ඉන්ටරෙස්ටිං. කොරියෝග්‍රැෆි ගැන කතා කරනකොට කැමරා ගැන කතා කරන්න ඕනේ. මොකද කැමරා හැසිරීම කියන්නේ සමහර සීක්වෙන්සස් තිබුණා කැමරා එක තනිකරම උඩින් එන්නන අවස්ථා. ඒ වගේ අවස්ථාවලදී කැරක්ටර්ස් ගහ ගන්නවා සෝල්ජර්ස් බීම් වැටෙනවා ඔක්කොම කොරිඩෝර් ඇතුලේ වෙන දේවල් ගොඩක්ම ඉන්ටරෙස්ටිං විදිහට හදලා තිබුණා. ඒක අලුත් විදිහකට කරලා තිබුණා. ඒක අපි දැකලා නැහැ මාවල් ෆිල්ම් වල ඒ විදිහට කරනවා උඩින් පෙන්නලා මේවා කරනවා. වැලන්ටිනෝ කැරක්ටර් එක ඇත්තටම ටිකක් කොමිකල් වැඩි කියලා හිතුණා මට. මේකේ මොකද ඊට කලින් ෆිල්ම්ස් වල වැලන්ටිනෝ ඊට වඩා ටිකක් මෙනසින් විදිහට හිටියා. උනාට මේකේ ෆුට්ටක් කොමිකල් වැඩි. යා too serious වෙන්න හදනවා වගේ. උනාට යා ජෝක් එකක් වගේ කියලා තමයි අන්තිමටම එළියට එන්නේ. මම හිතන්නේ කැරක්ටර් එක එක්කෝ ඊට වඩා ගොඩක් දරුණු කැරක්ටර් එකක් හැටියට හදන්න තිබුණා. එහෙම නැත්නම් තනිකරම පිස්සු හදිච්ච කැරක්ටර් එකක් හැටියට හදන්න තිබුණා. ඒක දැන් පුට්ටක් නැති තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. මේ ෆිල්ම් එකේ විශේෂයෙන්ම කතා කරන කාරණාවක් තමයි තනිකම. ඒ කියන්නේ loneliness. ඒක අපිට විතරක් නෙමෙයි හීරෝස්ලටත් පොදුයි කියන එක තමයි මේකේ කතා කරන්නේ. ඒක ගොඩක් හොඳට එක්ස්ප්ලেইন කරලා තියෙනවා එක එක්කෙනාගේ කැරක්ටර්ස්ලගේ ඒගොල්ලන් විඳින දුක ඒගොල්ලන් පර්සනල් ලයිෆ් එකක් හින්දා ඒගොල්ලන්ට වෙන්න දේවල් ඒ වගේ කතන්දර ඒගොල්ලන් හිස්ටරි එක පාස් එකේ කරපු ඒවා වැරදි ඒවා ගැන කතා කරනවා ගොඩක්. මේකේ පොඩි ඉෂුව එකක් තියෙනවා ටයිමින් පිළිබඳව. මොකද සෙන්ට්‍රි එක තැනකදී කිසිම දෙයක් දන්නේ එයාගේ පවර්ස් ගැන. ඒ වුණාට අන්තිම වෙනකොට එයා සම්පූර්ණම අවබෝධයක් තියෙනවා එයාගේ ෆුල් පවර්ස් ගැන. ඒක මම හිතන්නේ දවසක් ඇතුළත එච්චර දෙයක් දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියන ප්‍රශ්නකුත් තියෙනවා. මේකෙත් පෝස්ට් ක්‍රෙඩිට් සීන්ස් දෙකක් තියෙනවා. හොඳ මාර්වල් ෆිල්ම් එකක් ළඟදී ඒ කියන්නේ එන්ඩ් ගේම් වලට පස්සේ ආපු ෆිල්ම්ස් වල ගත්තොත් ඉඳලා බලන්න පුළුවන් ෆිල්ම් එකක් හැටියට සලකන්න පුළුවන්. මේක මම හිතන්නේ හෝල් එකේ වැළුවොත් හොඳයි. මම මේකට 10න් 7ක් දෙනවා. මේ ඇවිල්ලා මගේ personal thoughts. ඒකින්ද guys like කරන්න, share කරන්න, comment කරන්න. ඔයගොල්ලෝගේ අදහස් කියන්න. අපි එහෙනම් ඊළඟ review එකේදී හම්බ වෙමු.